Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. ඔයාලා අදත් ආදින් පිළිගන්නවා දොන්නවා YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න කියාවෝ යන්ගේ වංශයේ හිටපු බලවත්ම නායකයෙක් වන ෂෝ ෂුවාන් ගැන වගේම තවත් විස්තර වගේක් ගැන. මුලින්ම ෂෝ ෂුවාන්ගේ බලය ගැන කිව්වොත් ෂෝ ෂුවාන් ඩෝඩිය මට්ටමට අඩි භාගයක් දුරින් හිටපු කෙනෙක්. ඒ කිව්වේ පේක් 9 ස්ටාර් ඩෝ ෂින් මට්ටමේ කෙනෙක්. මුළු ඩෝකියු කන්ටිනෙන්ට් එකම ෂෝ ෂුවාන්ගේ බලයට ටිකක් හරි සමාන කරන්න පුළුවන් කෙනෙක්ට හිටියේ ඩ්‍රැගන් එම්පරර් ෂූගුන් විතරයි. අන්ටෑන් ඩීටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ ෂෝ ෂුවාන්ව සටනකින්වත් පරද්දන්න. ඒකෙන්ම තේරෙන්නේ කොච්චර බලවත්ද කියන එක. කය ෆයර් ටීම් මිස්ටිය චේන්ජ් එක නිර්මාණය කරලා තියෙන්නේ ෂෝ ෂුවාන්ව තමයි. කියාවෝ කයන් එකේ ටැටූ එක ගන්න නම් කොහොමත්ම උවමනා වෙනවා මේ කය ෆයර් ටීම් මිස්ටිය චේන්ජ් එක. ක්ලෑන් ටෑටූ එක ගන්න පුළුවන් වෙන්නේ ඉතිරි චේත් 9ත් පුහුණු වුණාම තමයි. අපේ කියාවෝ වංශයේ කෙනෙක් එනකන් ෂෝ ෂුවාන්ගේ ආත්මයේ කොටසක් ගෲප් ක්ලෑන් එකේ සෝනේ වසර 5030 බලන් ඉන්නවා. සියාවෝ යන්ට සියාවෝ ක්ලෑන් එකේ ටෑටූ එක ලබා ගන්න ෂෝ ෂුවාන් උදව් කරනවා වගේම ෂෝ ෂුවාන් ගාව තියෙන රුධිර රේඛාව සියාවෝ යන්ට දෙනවා මේ හේතුව නිසා. 30 ස්ටාර් ඩෝ සුන් මට්ටමේ හිටින සියාවෝ යන් 8 ස්ටාර් ඩෝ සුන් මට්ටමට බලවත් වෙනවා. ඒ වගේම අපේ සියාවෝ යන් ඩෝ ෂින් මට්ටමේ ඉන්නකොට යන්ගේ ආත්මයේ ඩී ස්ටේජ් සෝල් එකක් කරගන්න ඕන නිසා ෂෝ ෂුවාන්ගේ මුළු ආත්මයාත්මක ශක්තියම සියාවෝ යන්ට ලබා දෙනවා. මේක නිසා අපේ සියාවෝ යන්ට පුළුවන් වෙනවා සාර්ථකව තමන්ගේ ආත්මයේ ඩී ස්ටේජ් සෝල් එකක් කරගන්න. හරි දැන් කතා කරමු ෂෝ ෂුවාන් විනාශ වුණේ කොහොමද කියලා. ඉස්සර අෂ්ටමා වංශ වලින් බලවත්ම වංශය වෙලා තියෙන්නේ කියාවෝ වංශය තමයි. ඉතින් කියාවෝ ක්ලෑන් එකේ ඩෝඩි රුධිර රේඛාව ඇති වෙලා යන එක දැනගත්ත නිසා ෂෝ ෂුවාන් තමන්ගේ වංශයේ ඩෝඩි රුධිර රේඛාව නැති වෙන එක නවත්තන්න ඕන නිසා ඩෝඩි මට්ටමට යන්න තීරණය කරා. සාමාන්‍යයෙන් ඩෝඩි රුධිර රේඛාව නැති වෙන එක නවත්තන්න පුළුවන් වෙන්නේ ආයි කියාවෝ වංශයේ ඇතුලේ ඩෝඩි කෙනෙක් බිහි වුණොත් විතරයි. ඩෝකියු කන්ටිනෙන්ට් එකේ අවුරුදු 100,000 ගානකින් ඩෝඩි කෙනෙක් බිහි වෙලා නැහැ. හිටපු අන්තිම ඩෝඩි තමයි ටෝෂි ගෝල්. මේකට වංශයේ ඉන්න හැමෝම ඩෝඩි රුධිර රේඛාව ෂෝ ෂුවාන්ට ලබා දෙනවා. ඩෝඩි මට්ටමට යන්න හැදුවා ෂෝ ෂුවාන්ට බ්‍රේක් අවුට් එක සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා. මේ හේතුව නිසා ෂෝ ෂුවාන් හුඟක් දුර්වල වෙලා තියෙනවා. ෂෝ ෂුවාන් ඩෝඩි මට්ටමට ඒකට යන්න හදලා ඒ උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා කියලා දැනගත්ත හන් ක්ලෑන් එක සියාවෝ ක්ලෑන් එකට පහර දීලා තියෙනවා. හන් ක්ලෑන් එකේ ලීඩර් උන් ටීඩී බලය ගැන කිව්වොත් මෙයා 9 ස්ටාර් ඩෝ ෂින් ඒ කියන්නේ නවවන තාරකා මට්ටමේ ඩෝ ෂින් කෙනෙක් වෙනවා වගේම කෝල්ඩ් ඔෆ් සෝල් එකේ ඇත්තම නායකයා වෙන්නේ මේ හන්ටයින් ඩීම තමයි. හැබැයි ෂෝ ෂුවාන් මැරෙන්න කලින් හන් ක්ලෑන් එකට දරුණුටම සටනක් දීලා තියෙනවා. මේ සටනේ ප්‍රතිඵලයක් විදිහට හන් ක්ලෑන් එකේ හිටිය 8 වෙනි තාරකා මට්ටමේ ඩෝෂින් වරු 4 දෙනෙක් තව ඩෝෂින් මට්ටමේ හුඟ දෙනෙක් ෂෝ ෂුවාන් විනාශ කරලා තියෙනවා වගේම ෂෝ ෂුවාන් දුර්වල වෙලා හිටිය ෂෝ ෂුවාන්ගේ බලය එක හන්ටයින් ඊට සටන් කරන්න පුළුවන් කමක් තිබිලා නැහැ. ඒ නිසා හන් ක්ලෑන් එක ගාව තියෙන හෙවල්ට ප්‍රේම රෑන්කින් වල දෙවෙනි ස්ථානයේ තියෙන නිහලිටි ඩෙවරින් ෆ්ලේම් එක පාවිච්චි කරලා ෂෝ ෂුවාන්ව මරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ෂෝ ෂුවාන් මැරෙන්න කලින් තමන්ගේ ස්වර්ගීය ගිනිදැල් තුන කුකුරෝලා තියෙනවා. මේ හේතුව නිසා තමයි හන් ක්ලෑන් එක දරුණටම හානි වෙලා තියෙන්නේ. මේ නිසා කියාවෝ ක්ලෑන් එක ටිකෙන් ටික විනාශ වෙලා තියෙනවා. වගේම කියාවෝ වංශයේ ඉතුරු වුණ අය ගියාම්මා අධිරාජ්‍යය පැනගෙන තියෙනවා. ඊට පස්සේ බූටන් සිටි එකේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ නිසා තමයි එච්චර බලවත් කියාවෝ වංශය මේ වගේ දුර්වල වෙලා තියෙන්නේ. වගේම ෂෝ ෂුවාන් වංශයේ හැමෝගෙම ඩෝඩි රුධිර රේඛාව ගත්ත නිසා තමයි වර්තමානයේ විදියට කියාවෝ ක්ලෑන් එකේ ඩෝඩි රුධිර රේඛාව නැත්තේ. හැබැයි කියාවෝ යන්ගේ අම්මට පිරිසිදු ඩෝඩි රුධිර රේඛාවක් තිබුණා තියෙනවා. ඒ ඩෝඩි රුධිර රේඛාවක් ලැබෙන්නේ තාත්තගෙන් නිසා තමයි අපේ යන්ට ඩෝඩි රුධිර රේඛාව ලැබෙන්නේ නැත්තේ. හරි දැන් කතා කරමු ඩෝඩි යන්න අවශ්‍ය වෙන දේවල්. ඉතින් පුද්ගලයාට ඩෝඩි යන්න පුළුවන් ක්‍රම තුනක් තියෙන්නේ. ඒ තමයි DTA පිල් එක පාවිච්චි කරන එක, ඔරිජිනල් කිව් එක පාවිච්චි කරන පැරේ ඩෝඩි කෙනෙකුගේ උරුමය ගන්න පුළුවන් එක. හරි අපි බලමු දැන් ඇයි මේවා පාවිච්චි කරලා ගූ යුවාන් හන්ටෑන්ඩි ෂෝ ෂුවාන් වගේ අයට ඩෝඩි යන්න බැරි වුණේ කියලා.
DTL පිල් එක DTL පිල් එක නිර්මාණය කරන්න පුළුවන් DTL ලෙවල් ඇල්කමිස් ඒ කිව්වේ D10 ඇල්කමිස් කෙනෙක්ට විතරයි. ඒ වෙද්දී ඩෝඩීලගේ අතුරුදාන් වීමත් එක්ක තෙල් ඇල්කමිස්ලත් අතුරුදාන් වෙලා ඒ පිල් නැති නිසා තමයි ඩෝඩී මට්ටමට යන්න බැරි වෙලා තියෙන්නේ. ඔඩිගින් කිව්වොත් ඩෝ කිව් කන්ටිනෙට් එකේ හුඟ කාලයක් ඔඩී කිව් එක අතුරුදාන් වෙලා තියෙනවා. ඒ නිසා ඩෝඩී යන්න ඔඩිගින් කිව් පාවිච්චි කරන්න බෑ. ඒත් බැටල් ටු ද හෙවන් ඩොන්වා එකේ අවසානයේ සියාවෝ යන් වගේම හන්ටෑන් ඩීන් ඩෝඩී මට්ටමට යන නිසා ආය ඔඩිගින් කිව් එක මතුවෙනවා. මේ ඔරිජේ කිව් එක පාවිච්චි කළ මෙඩූසා පොයිසංග සුරුන්කුන් සුනර් ගූයුවාන් මේ යන හැමෝම ඩෝඩී මට්ටමට පත්වෙනවා. ඩෝඩී උරුමය පැරේ ඩෝඩී කෙනෙකු උරුමය ගන්න බෑ. මොකද ඩෝඩීල අතුරුදාන් වෙලා. ඒ වුනාට ටවුචි ගෝඩ්ගේ උරුමය තාම ඩෝකිව් කටිනෙට් එකේ තියෙනවා. ටවුෂි ගෝඩ්ගේ මන්දිරේ තිබිල හන්ටෑන් ඩීට ටීටිය පිල් එක හම්බ වෙලා ඒක රිෆයින් නොකරපු බිල් එකක්. ඒක පාවිච්චි කළා තමයි අන්ටෑන්ඩින් ඩෝඩී මට්ටමට යන්නේ. තා පොඩි දෙයක් ගැන කිව්වොත් ටවුෂි ගෝඩ් කියන්නේ හෙවස්ලි ප්ලේම් එක. එයා අනිත් ඔක්කොම ෆ්ලේම් දීලාගෙන හැබැයි නියරේට ෆ්ලේම් එකයි තව ෆ්ලේම් එකකුයි පැනගෙන තියෙනවා. හරි එහෙනම් අදට මම ගියෙන් එන්නම්.